හායි යාළුවනේ. ඉතින් ඕගලන්ව ආදරෙන් පිළිගන්නවා ඔලිස් ඩයරි එකට. ඔන්න අපි අදත් ලස්සන ගමනක් යන්නයි ලෑස්තිලා ඉන්නේ. මේක නම් ඇත්තටම ඩේ අවුටින් එකක්. ඉතින් වැඩි කතන්දර නැතුව අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා බලමු අපි කොහෙටද යන්නේ කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ ඕවර්සීස් රිවර්සයිඩ් හොටෙල් එකට. මේක තියෙන්නේ කළුතර හොරණ පාරේ. නාගසන්දියේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර හොරණ පාරේ එන්න ඕන මේ හොටෙල් එකට. කළුතර කළුගඟට මායිම තියෙන තවත් එක ලස්සන හොටෙල් එකක් තමයි මේ ඕවර්සීස් රිවර්සයිඩ් හොටෙල් කියන්නේ. ඉතින් අද ඩේ අවුටින් එක සංවිධානය කරේ වාත්තුව SP ලෑන්ඩ් සර්විසස් ආයතනයේ කාර්ය මණ්ඩලය. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද අද ඕවර්සීස් රිවර්සයිඩ් හොටෙල් එකේ ඩේ අවුටින් එක කියලා. මේ තියන්නේ අපි අරගත්ත චේන්ජිං රූම් එක. ඩේ අවුටින් එක ආවා කියලා ඒගොල්ලෝ වෙනම චේන්ජිං රූම් එකක් ඇලොකේට් කරන්නේ නැහැ. කොමන් චේන්ජිං රූම්ස් තමයි තියෙන්නේ. ඒක නිසා අපි ඩිසයිඩ් කරා වෙනම චේන්ජිං රූම් එකක් අරගන්න අපිටම කියලා. ඒකට උනා රුපියල් 7700ක් වුණා චේන්ජිං රූම් එකට විතරක්. ඉතින් ඩේ අවුටින් එකට කොස්ට් වෙන්නේ per person 2900යි. ඊට අමතරව තමයි මේ චේන්ජිං රූම් එක අපි අරගත්තේ. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ අපි චේන්ජිං රූම් එකට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන ආවා එහෙමම පූල් එකට. පොඩි අය ඉතින් ආසයෙන් බලාගෙන ඉන්නේ මේකටනේ. ඉතින් පූල් එකේ වැඩි සෙනගක් හිටියෙත් නෑ. මොකද උදේ වරුවම නිසා අපි හොඳ ෆන් එකක් ගත්තා. සෑහෙන වෙලාවක් පූල් එකේ හිටියා. ලන්ච් එක රෙඩි වෙන 12 මාට. ඉතින් ඒ වෙනකන් ටයිම් එක අපිට තියෙනවා මේ පූල් එකේ පොඩි ෆන් එකක් ගන්න. ඒකත් එක්කම ඊට පස්සේ ලන්ච් එකට ගිහිල්ලා බලමු. පූල් එක සයිස් එකෙන් ලොකුයි. මේක වෙනම ඩීප් එන්ඩ් එකක් නැහැ. අඩි 4යි ගැඹුර තියෙන්නේ. ඒක නිසා කාටවත් බය වෙන්න දෙයක්වත් නැහැ. දෙපැත්තටම පීනන කරන්න පුළුවන් බය නැතුව. පොඩි අයටත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ලොකු ගැඹුරක් නැති නිසා ඒගොල්ලොත් මේ මේන් පූල් එකේම හිටියේ. බේබි පූල් එකක් වෙනම තියෙනවා. පොඩි බේබි පූල් එකක්. ඒ වුණාට මේකේ ඉන්න එක තමයි ඒගොල්ලන්ට ගොඩක් ආස වෙන්නේ. මොකද කට්ටියත් එක්ක ලොකු කට්ටියත් එක්ක ඉන්න පුළුවන් නේ. ඉතින් එන්ට්‍රන්ස් එක හරියට ඒ කියන්නේ පූල් එකට බහින තැනම වෙනම ඒරියා එකක් තියෙනවා. එතනත් පොඩි අයට කිසිම කරදරයක් නැහැ. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ උසට හරියන්න එතන තියෙනවා. ලන්ච් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් 4 courses menu එකක් තමයි තියෙන්නේ. ගොඩක් ලොකු වෙරයිටි එකක් නැහැ. නමුත් ඉතින් හොඳයි කැම ටික නම් සැලකියුතු වෙරයිටි එකක් තියෙනවා. ඒක නිසා කැම වලත් ප්‍රශ්නයක් නැහැ. අඩුපාඩුවක් කියන තරම් දෙයක් නැහැ. ඩෙසර්ට්ස් නම් ලොකු ಜಾති ටිකක් නැහැ. සාමාන්‍ය මේන් ඩෙසර්ට්ස් ටික තමයි තියෙන්නේ. ඉතින් කාලා ඉවරලා අපි පොඩි ෆන් එකක් ගන්න තමයි හිතන් ඉන්නේ. එනවා ඉතින් ටක් ගාලා යන් බලන්න අපේ රූම් එකට ආපහු.
සෑහෙන වෙලාවක් සින්දු කියලා හොඳ ඩාන්ස් එකක් දාලා හොඳ ෆන් එකක් ගත්ත කට්ටියම. ඉතින් අපි ඊවිනිං ස්නැක් එකත් රූම් එකටම අරේන්ජ් කරගත්තා. ඉතින් දැන් අවුවක් පායලා තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ගාඩන් ඒරියා එකකට ගිහිල්ලා පොඩි කට්ටියට පොඩ්ඩක් දුවලා පැනලා සෙල්ලම් කරන්න දීලා ඊට පස්සේ අපේ ඩේ අවුටින් එක ඉතර කරන්න තමයි අපි ප්ලෑන් කරන්නේ. ඉතින් මේක සංවිධානය කරේ වාද්දු SP Land Services ආයතනයේ කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ගේ annual day outing එකක් විදිහට. ඉතින් හැමෝටම ස්තුතියි. ඉතින් වීඩියෝ එක බලපුවා ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. එහෙනම් අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා හැමෝටම. අනේ බෑ අයියේ සමාජයම මගේ දිහා බලන්න. ඉතින් ඔයා මාමා පස්සේ තමයි පත්‍ර කරා සිද්ධ කියන්න කියලා. ඕක තමයි වාසවස්ත තමයි. මොකද කියන්න ඕනේ කියලා. ඉතින් අද දවසෙන් කියලා. අනේ එච්චර දුර කියන්න බෑ. බේබි පරත උදවි දරුවේ ඔය සිද්ධ අනේ බෑ අයියේ. අනේ බෑ අයියේ. මේ මෙයාට දැහැමිව සිටි මාව මගේ දැහැමි සියල්ලම කඩලා බිඳලා දාලා අපායගාමී කරා මේ කට්ටිය. ඒ කට්ටියට බොහොම පිං. අද දවස හොඳයි වරදක් නෑ. කවුරු ගියා? ඔයා කිය. ඔන්න SP Land එකේ ඩේ අවුටින් එකේ අන්තිම වෙලාව. ඔන්න දැන් අපි යන්න හදන්නේ ගෙදර. ඉතින් මොකද හිතන්නේ අද දවසක නෝ මොකද හිතන්නේ? සුපිරි. හොඳටම ගෙවුණා හැමෝගෙම දක්ෂතාව එළුවා. සතුටු වුණා. මේ ආපු කෙනෙකුට සතුටුයි. ස්තුති වෙනවා. ඉතින් හැමෝම විනෝද වුණා. හරි නේ. එහෙනම් හරි හොඳයි. ඒවා බිව්වා. බොහොම ස්තුතියි හැමෝටම සහභාගී වුණාට. බොහොම හොඳයි. අපි ලබන මාසෙත් එන්නයි බලාපොරොත්තු. අවුරුදු කාලා මාමා නොනගතේට මෙහි. එක්ක නොනගතේට මෙහි. අම්මේ